දැන් අලුත්ම ක්‍රමේ තමයි ආණ්ඩුව ගහන්න නියමිත බද්දක් ගැන තොරතුරු කලින් දීලා තමන්ගේ ගජමිතුරු චෞර රැළට අයුතු වාසි ගන්න ඉඩ සලසා දීම. මේ වන විට මේ ගැන බොහෝ පාර්ශව කරුණු අනාවරණය කරලා තිබෙනවා. අපි දන්නවා මැයි 16 සිට බලපවත්වන පරිදි තමයි අධිභාරයක් පැනෙව්වේ වාහන ආනයනයට 50%ක. වාහන ආනයනයට පනවපු අධිභාරය 50%ක ඒක ක්‍රියාත්මක වෙන්නේ මැයි 16 ඉඳලා. මැයි 15 වෙනිදා මේ තොරතුරු කලින් දැනගත්තු කට්ටිය. දැන් මුදල් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව ණයවර ලිපි 380ක් විවෘත කරලා තියෙනවා. ඊට කලින් දවසේ. එතකොට ඔහු කියන්නේ මේ ණයවර ලිපි 380න් ගේන්නේ වාහන 1782යි කියලා. අපි දන්නවා වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ වන විට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයේ වළංගු නැහැ කියලා. ඒ කියන්නේ එක LC එකකින් එකකට දැන් සාමාන්‍ය වාහන ආනයනකරුවෙක් නම් ඔහු විවෘත කරන එක ණයවර ලිපියකට වාහන ගේන්න පුළුවන් එකක් දෙකක් වැඩි වුණොත් 10ක්. හැබැයි අපි දන්නවා වාහන නියෝජිත සමාගම් ඒජන්ට්ලා ඒගොල්ලන්ට ඒ සීමාව නැහැ. එක ණයවර ලිපියකින් ඒගොල්ලන්ට වාහන 100 200 500 1000 වුණත් ගේන්න පුළුවන්. ඒ නිසා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට කියන්න බෑ මේ නිකුත් කරලා තියෙන ණයවර ලිපි 380න් වාහන ඉන්නේ හවල් ප්‍රමාණයයි කියලා. මොකද හේතුව සාමාන්‍ය ආනයන කරුවෝ නම් මේ ණයවර ලිපි නිකුත් කළේ ඒ කියන කතාව හරි. එතකොට අනිවාර්යෙන් එක ණයවර ලිපියකින් වාහන දෙකක් 5ක් 10ක් වැඩි වුණොත් 100ක්. නමුත් නියෝජිත ආයතන වාහන නියෝජිත ආයතන ප්‍රධාන නියෝජිත සමාගම් ඒජන්ට් එකම ණයවර ලිපියකට ඒගොල්ලෝ නිකුත් කරන එක ණයවර ලිපියකට පුළුවන් වාහන 3000 4000 5000 නෙවෙයි ඊටත් වඩා වුණත් ගේන්න. දැන් ඒ අධිභාරයෙන් බේරෙන්න මැයි 15 පමණක් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාම කියන ආකාරයට මේ කලින් දවසේ මිලියන 30කට වඩා ඩොලර් මිලියන් 30කට වඩා මුදලක් එළියට ගිහිලා තියෙනවා ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා. සාමාන්‍ය වාහන ආනයන කරුවෙකුගේ ණයවර ලිපියක වළංගු කාලය මාස 3යි. නමුත් ප්‍රධාන වාහන නියෝජිත සමාගම්වල ණයවර ලිපියක වළංගු කාර්ය වසර එකමාරක් දෙකක් තරම් දිගු කාලයක් දක්වා යනවා. ඒ කියන්නේ මොකද්ද මේ අර 50%ක ඒ බද්ද අධිභාරය පනවන්න කලින් දවසේ නිකුත් කරපු එක ණයවර ලිපියකින් ඒ වාහන නියෝජිත ආයතන වලට අවුරුදු එකමාරක් දෙකක් පමණ යනකම්ම වාහන ගේන්න පුළුවන්. ඒ අවුරුදු එකමාරක් දෙකක් පමණ යනකම්ම ගේන සෑම වාහනයකටම අර අධිභාරය අදාළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ ඒ අනුව මේ මහා පරිමාණ සමාගම් අධිභාරය ගෙවීමකින් තොරව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාත් නොදන්නා තරම් ප්‍රමාණයක් ඉදිරි අවුරුදු එකමාර දෙක අතර කාලය ඇතුළත මේ රටට ගෙන එන්න පුළුවන් අධිභාරයෙන් මිදිලා 50%ක අධිභාරයෙන් මිදිලා. දැන් මේකේ ප්‍රධානම වැඩිම ණයවර ලිපි නිකුත් කරපු එක්කෙනා තමයි හේලිස් මොබිලිටි. හේලිස් මොබිලිටි කියන්නේ ධම්මික පෙරේරාගේ ආයතනය. මේ ගජමිතුරු චෞර වලල්ල ඒ හේලිස් මොබිලිටි ඇතුළු ගජමිතුරු චෞර වලල්ලට ගහන අධිභාරය පිළිබඳ ඔත්තුව කලින් දීලා ඔත්තුව ලබා දුන්නට ගන්න කප්පම කීයද? ඔත්තුව ලබා දුන්නට ගන්න කප්පම කීයද? ඒ කප්පම වගේද එමගින් මේ රටට නැති වී යන බදු ආදායම? එමගින් මේ රටට නැති වී යන බදු ආදායම කොච්චරද? බිලියන 10කට වැඩි, රුපියල් බිලියන 10කට වැඩි. මේ රටේ හෙට ඉපදෙන අවුරුදු 18 කොල්ලට කියනවා ටින් නම්බර් එකක් ගන්න කියලා. කොල්ලෝ ටින් නම්බර් ගන්න ඕන. හේලිස්ටට ගජමගුල් අධිභාරයට කලින් දවසේ වාහන ආනයනය කරන්නට LC ඕපන් කරන්න ගජමිතුරු චෞර රැළට ඉඩකඩ හදලා දෙනවා. මෙන්න පුනරුදේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ තුන් වේලට හරියට කෑමක් නැතුව දහඩිය පෙරාගෙන පෝස්ටර් අලෝගෙන නිදි මරාගෙන විප්ලවය කියලා එකක් හිතේ තියාගෙන සමාජවාදී කියලා එකක් හිතේ තියාගෙන දරු පවුල ගැන නොසලකා ඒ වැඩ කරපු මිනිහගේ දහඩිය බිඳු තමයි අද ධම්මික පෙරේරාට කෝටි ප්‍රකෝටි ගාණින් අයුතු ලාභ ලබන්න
ඉඩකඩ හදලා තියෙන්නේ. අන්තිමට මේ මිනිස්සු කැප වෙලා තියෙන්නේ, මැරලා වැඩ කරලා තියෙන්නේ, දාඩිය හැරලා තියෙන්නේ, ෆුල් ටයිම් වැඩ කරලා තියෙන්නේ. ධම්මික පෙරේරාලට ලාභ උපදවලා දෙන්න. අනිත් අයට නොලැබෙන අතිශය විශාල ලාභ පංගු ධම්මික පෙරේරාලට උපයලා දෙන්න. මේක තමයි. දැන් මෙතන තියෙනවා ප්‍රභූ පන්තියෙන්නේ බලය ගන්න ඕනේ කිව්වේ නිර්ප්‍රභූ පන්තිය. දැන් නිර්ප්‍රභූ පන්තිය බලය අරන් ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියත් එක්ක අලුත් ප්‍රභූ පන්තියක් හදනවා. අලුත් ප්‍රභූ පන්තියක් හදනවා. අලුත් වාම ප්‍රභූ පන්තියක් හදනවා. ගමේ පෝස්ටර් රෝපිකා තාම ඉන්නේ හාමතේ. නිර්ප්‍රභූ පන්තිය එළවලා බලයගත්තු ප්‍රභූ පන්තිය එළවලා බලයගත්තු නිර්ප්‍රභූ මහත්තුරු ව්‍යාපාරික ප්‍රභූන්ගේ අද රූකඩ බවට පරිවර්තනයට ලක් වෙලා තියෙනවා.